අයිබෝන් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම මේ විශේෂ පණිවිඩයක් අරන් ආවේ ආදරණීය සංගීත ගුරුතුමියන්ලාට. ඔන්න ඉතින් අපේ දෙවන වර තබ්ලා පාඨමාලාවත් ආරම්භ කරන්න සියලුම කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. සංගීත විෂය තුලදී තබ්ලා වාදන විෂය අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. ඉතින් මූලික හස්ත සාධනයේ සිට ශාස්ත්‍රීය පද ප්‍රබන්ධ වාදනය කරන්න, සරල සංගීතය සඳහා තබ්ලා වාදනය කරන්න, ඊටාම සරල ආකාරයෙන් ඔන්න අපි කියලා දෙනවා. අයිබෝන් මම පියමි මෙන්ඩේස් දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කරලා සංගීත ගුරුවරියක් විදිහට පාසලක සේවය කරනවා. ඉතින් පාසලක දරුවන් එක්ක ඉගෙනීම් කටයුතු අධ්‍යාපන කටයුතු සිදු කරද්දී අපිට අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි තබ්ලා වාදනය කියන්නේ. ඉතින් තබ්ලා වාදනයේදී මතුවන ගැටලු වලට විසඳුම් ලබා ගන්න මට හොඳ ගුරුවරියක් හම්බුණා. ඒ තමයි තාරු ටීචර්. තාරු ටීචර්ගේ පන්තියට ජොයින් වෙලා ගොඩක් දේවල් ඉගෙන ගන්න මට පුළුවන් වුණා. ශාස්ත්‍රීය සංගීතය සම්බන්ධයෙන් කොහොමද අපි තබ්ලා වාදනය හුරු වෙන්නේ? එතකොට ලයිට් මියුසික් වලද කොහොමද තබ්ලාව අපි වාදනය කරන්නේ? ඒ කියන දේවල් ඉතින් ලොකු දෙයක් අපිට තාරු ටීචර්ගේ පන්තියෙන් අපිට ඇත්තටම ලබා ගන්න පුළුවන් වුණා. මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා දැනට සංගීත ගුරුවරියක් විදිහට පාසලක සේවය කරනවා. ඉතින් සංගීත ගුරුවරියක් විදිහට සේවය කරද්දී අපිට දරුවන්ට උගන්වනකොට අපිට අත්‍යවශ්‍ය වෙන සංගීත භාණ්ඩයක් තමයි තබ්ලාව. ඉතින් තබ්ලා වාදනය කිරීමේදී අපිට ඇති වෙන ගැටලු निराකරණය කරගන්න මම තරු මිස්ගේ සංගීත තබ්ලා පන්තියට සහභාගී වුණා. ඇත්තටම මිස්ගේ ක්ලාස් එකේදී ශාස්ත්‍රීය සංගීතයට තබ්ලා වාදනය කරන විදිහ වගේම සරල සංගීතයට තබ්ලා කොහොමද වාදනය කරගන්න කියලා ඉගෙන ගන්න පුළුවන් වුණා. මිස් ඇත්තටම ගොඩක් සරලව ආස හිතෙන විදිහට ළමයින්ට විතරක් නෙවෙයි ටීචර්ස්ලට උනත් ආස හිතෙන විදිහට ක්ලාස් එක කරනවා. ඇත්තටම මම ඔයාලගෙන් ඉල්ලනවා තබ්ලා ඉගෙන ගන්න ඕන නම් තරු මිස් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියලා. හරිම ආදරණීය ගුරුවරියක්. ඇත්තටම ලොකු සහයෝගයක් අපිට හම්බ වෙනවා තබ්ලා වාදනය ඉගෙන ගන්න අපේ මිස්ගේ ලොකු සහයෝගයක් උදව්වක් හම්බ වෙනවා. අයිබෝන් මම ශාමිකා ශිහානි. දැනට මම පාසලක සංගීත ගුරුවරියක් විදිහට සේවය කරනවා. මම හිතනවා මගේ වෘත්තිය තුල මම ගත්ත ඉතාම වටිනා තීරණයක් තමයි අපේ ආදරණීය තබ්ලා පන්තියට යොමු වුණ එක. මොකද මගේ මිතුරියක් මාර්ගයෙන් තමයි මම මේ පන්තියට යොමු වෙන්නේ. මොකද මටත් කලින් මගේ මිතුරිය මේකට යොමු වෙලා තිබ්බා. ඉතින් ඇය ඉතාම දක්ෂ විදිහට තබ්ලාව වාදනය කරනවා දැක්කම තමයි මමත් මේ අපේ තබ්ලා පන්තියට යොමු වුණේ. අපේ තබ්ලා ගුරුතුමිය ගැන කතා කරොත් ඉතාම නිහතමානී, ඉතාම ආදරණීය වටින ගුරුවරියක්. මොකද අපේ තියෙන අඩුපාඩු සකස් කරමින් නිවැරදි විදිහට අවධානය දෙමින් තමයි අපිව අපේ විෂය තුළ හරියාකාරව ප්‍රායෝගිකව ඒ සම්බන්ධයෙන් අපිව නිවැරදිව යොමු කරන්නේ. ක්‍රමානුකූල ඉගෙනීම් ක්‍රමයක් යටතේ ඔයාලටත් තබ්ලා ඉගෙන ගන්න ඕන නම් අපිට කතා කරන්න 070 303 2962 කියන දුරකථන අංකයටත් 070 273 3781 කියන දුරකථන අංකයටත් කතා කරලා වැඩි විස්තර දැනගන්න. ගිහින් එන්නම්.